හායි සුබ දවසක් මගේ යාළුවනේ. ගංගාරාම විහාරයේම තවත් කොටසක් බලන්නයි අපි දැන් මේ ඇවිත් ඉන්නේ. මේ විහාරය හදලා තියෙන්නේ කොළඹ තියෙන බේරවැවේ. ගංගාරාමයේ ළඟමයි මේ විහාරයත් හදලා තියෙන්නේ. මේ වීඩියෝ එකෙන් ඔයාලට බේරවැවේ හදලා තියෙන මේ විහාරයේ තොරතුරු ගැන වගේම කොළඹ තියෙන ලස්සනත් අපි පෙන්වනවා. එහෙනම් අපේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්නකෝ. ස්කිප් කරන්නේ නැතිව. ගංගාරාම විහාරයට එන හැමෝම මෙතනටත් ඇවිත් වැඳ පොදාගෙන තමයි යන්නේ. මේ පන්සල හරිම විශේෂයි. මොකද කියනවා නම් වතුර උඩ තමයි මේ පන්සල හදලා තියෙන්නේ. විහාරයක තියෙන ඕනේ සෑම අංගයක්ම මේ ස්ථානයේ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මෙතනට හවස් වෙලාවට වගේ වන්දනා කරන්න එනවනම් ගොඩක් හොඳයි. මොකද එතකොට අවුව නැති නිසා නිදහසේ ටිකක් වෙලා ඉඳලා යන්නත් පුළුවන්. ඒ වගේම කොළඹ ලස්සනත් බලාගෙනම ඔයාලට එන්න පුළුවන්. කතාවටත් කියනවනේ කොළඹ ලස්සන රැට කියලා. මේ වීඩියෝ එක බලන ඔයාලටත් හිතෙනවා ඇති නේද? ඒ කතාව නම් බොරුවක් නෙමෙයි කියලා. මේ තියෙන්නේ ප්‍රධාන බුද්ධ මන්දිරය. එක එක රටවල බුද්ධ ප්‍රතිමා වර්ග කිහිපයක්ම මෙතන තියෙනවා. ඉඩකඩ ප්‍රමාණය පුංචි වුණත් විහාරයක තියෙන්න ඕනේ සෑම අංගයක්ම මෙතන නිර්මාණය කරලා තියෙනවා. ඔන්න යාළුවනේ, පොඩි පණිවිඩයක් තියෙනවා ඔයාලට කියන්න. ඔයාලා දන්න මේ වගේ ලස්සන තැන් තියෙනවා නම් ඒවා අපිට කමෙන්ට් කරන්න. අපිත් කැමති ඒ තැන්වල ඇවිදින්න යන්න. එතකොට අපිට පුළුවන් ඒ වීඩියෝස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න.
එහෙනම් යාළුවනේ අදට අපි සමුගන්නවා. මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න ආසයි නම් අපේ Travel with සහකාරී YouTube channel එක subscribe කරලා තියාගන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම. පරිස්සමට ඉන්න.